අලෙවි නියෝජිත රක්ෂණාවරණ ප්‍රතිලාභ ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය සහ කොන්ටිනෙන්ටල් ඉන්ෂුරන්ස් ලංකා ලිමිටඩ් ආයතනය අතර සුබ මුහුතින් ගිවිසුම් අත්සන් කිරීමයි මේ අවස්ථාවේදී සිදුවන්නේ. ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති MDCA පෙරේරා මහතා සහ කොන්ටිනෙන්ටල් ඉන්ෂුරන්ස් ලංකා ලිමිටඩ් නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සිදත්ත කරුණාරත්න මහතාගේ අත්සනින් යුතුව ගිවිසුම් අත්සන් කිරීම මේ අවස්ථාවේදී සිදු වෙනවා. රටක වැඩ ඉදිරියට ගෙන යන ලොතරැයි විරුවා වෙනුවෙන් තමයි මේ රක්ෂණ ප්‍රතිලාභ ක්‍රමය අපි ආරම්භ කරන්නේ. දෙපාර්ශ්වය අතර ගිවිසුමයි මේ තර වෙන්නේ. එම්නම් දැන් සංකේතාත්මකව අලෙවි නියෝජිත මහත්ම මහත්මීන්ට රක්ෂණ ප්‍රතිලාභ වෙනුවෙන් සමරු රක්ෂණ සහතික පත්‍ර ලබා දෙන්නටයි අපි සූදානමින් ඉන්නේ. අපි අවුරුද්දකට බිලියන 50කට කිට්ටු වෙන්න මුදල් එකතු කරලා දෙනවා. එයින් මහා භාණ්ඩාගාරය ප්‍රධාන වශයෙන් සහ අනිකුත් ආයතන වලට මුදල් සපයලා දෙනවා. එතකොට එවැනි විශාල ව්‍යාපෘතියක එවැනි විශාල ව්‍යාපාරයකට සම්බන්ධ වෙලා ඉන්න අලෙවි නියෝජිතයින් ඒ වගේම ඉහළ තත්වයකට පත් කිරීමේ අවශ්‍යතාවය අපිට තියෙනවා. අපි එහි මූලික පීවරක් විදිහට තමයි මෙතෙක් කල අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සම්බන්ධයෙන් පැවති රක්ෂණ ක්‍රමය රක්ෂණ කටයුතු සම්බන්ධයෙන් ප්‍රවීණත්වයක් එහෙම නැතිනම් ඒව මෙහෙවන ආයතනයක් නොවන අපේ ආයතනෙන් තමයි කරලා තිබුණේ. ඒදී යම් යම් ප්‍රමාදයන් සිද්ධ වෙන්නේ නැති. ඒක නිසා අපි තීරණය කළා විධිමත් විදිහට එම කටයුතු කිරීම සඳහා කිසියම් ආයතනයක් මගින් එය ක්‍රියාත්මක කිරීම වඩා සුදුසුයි කියලා. ඒ අනුව තමයි අපි අලෙවි ජාලයේ අලෙවි නියෝජිතයන් සහ අලෙවි සහකාර කියන දෙගොල්ලම අලෙවි නියෝජිතයන් 3000කට ආසන්න ප්‍රමාණයක් සිටිනවා. ඒ වගේම අලෙවි සහායකවරුන් ඉන්නවා 16000ක් වගේ ප්‍රමාණයක්. මේ සියලු දෙනාටම රක්ෂණ ඔප්පු ලබා දිය යුතුයි කියන තීරණයට ආවේ. එයින් අලෙවි නියෝජිතයන්ගේ රක්ෂණ ඔප්පු කාර්යය සඳහා අපි විවෘත මිල ගණන් කැඳවලා කොන්ටිනෙන්ටල් ආයතනයේ තෝරගෙන තියෙනවා. අද සිද්ධ කරන්නේ නිල වශයෙන් ඊට අදාළ ගිවිසුම අත්සන් කිරීම සහ සංකේතාත්මකව ඒ රක්ෂණ ඔප්පු බෙදා දීම. අපේ රටේ එක එක වෘත්තීන් තියෙනවා. අපි වෘත්තීන් අනුව අපි අපේ රටට එක එක විදිහට අපේ සේවය ලබා දෙනවා. ඉතින් ඒ වගේ ගත්තාම මේ ලොතරැයි අලෙවි නියෝජිතයින් කිව්වහමත් මම හිතන්නේ දැන් අපිට පේන විදිහට ඔබතුමන්ලාට සමහරට දැනෙන්නේ නැතුව ඇති මේ කරන්නේ කියන්නේ දිනදා අපි කීයක් හරි හොයාගන්න කරන රැකියාවකට වඩා එහා ගිය විශාල සේවයක් කියන එක මම හිතන්නේ ඔබතුමන්ලාට වැටහෙන්නේ ඇති. ඇත්තටම මේ කලින් අර සභාපතිතුමා ප්‍රකාශ කළා වගේ ජාතික ලොතරැයි මණ්ඩලය කියන්නේ අපිට අර නොපෙනුනාට අපි දැන් අපේ ජාතික ජන බලවේග රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහන් වෙනවා පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. අන්නේ ලස්සන ජීවිතයක් ජනතාවට දෙන්න යන ගමනේදී ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරන ආයතනයක් ඇත්තටම. දැන් ඔබ දන්නවා ඇති නව සභාපතිතුමා සහ කාර්ය මණ්ඩලයේ පත්වීමත් එක්ක ලොතරැයි මණ්ඩලය දැන් අපි 2025 අවුරුද්දට දීලා තිබුණේ බලාපොරොත්තු වෙන්නේ බිලියන 40ක පමණ මේ ආදායමක් ලබා ගන්න. නමුත් එතුමන්ලා සහ සියලුම නිලධාරී මහත්මීන් සහ ඔබගේ කැපවීම ඇතුළතදී මම හිතන්නේ 2025 අවුරුද්දේදී බිලියන 40 එහාට ගිහිල්ලා බිලියන මම හිතන්නේ 46ක් නේද? 46ක වගේ ආදායමක් ලබා ගන්න ඒ ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. අපි මේ අවස්ථාවේ මේ ස්ථානයට කැඳවලා අපේ ඒ කරපු වෘත්තියට අගයක් දක්වමින් අපිට මේ රක්ෂණ සහතිකයක් දීම සම්බන්ධව අපි ඊටමත් කෘතවේදීව සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා.